දිනපු ගමන් මං කිව්වා පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි යලි ඔබට එරෙහි නැගිටින්නේ පූජාසනයේ ඔබ හිඳුවා අනුර කුමාර මහත්තයාට තෝකම පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි යලි ඔබට එරෙහි නැගිටින්නේ ඒක පමා වෙලා හරි නැගිටිනවා නැගිටින දවසක් එනවා දැන් ජනතා විමුක්ති පෙරමුණත් එහෙමනේ අවුරුදු 40ක් විතරම පුතා නානාවිද දුක් ගැහැට මැද්දෙන් ඇවිල්ලා මහා බල පරාක්‍රමයන් ඉදිරියේ හිටගත්තනේ ඇයි අපි කැත්ත කතාවක් ඔළුවේ තියාගෙන ඉන්නේ කැත්ත සිතුවිල්ල අපිට බෑ ඕවා වෙනස් කරන්න බෑ දියුණු වෙන්න බෑ ඉගෙන ගන්න බෑ හැම වෙලාවෙම තියෙන්නේ නෑ බෑ එපා හොඳ නෑ මට නෑ එහෙමම මානසිකත්වයන්නේ මිත්‍යා දෘෂ්ටික හීන මානය ඇයි මට පුළුවන් කියලා නැගිටින්න බෑද මට පුළුවන් කියලා නැගිටින්න ඕන අපි මැලි වෙලා දැන් මේ හොඳලාට විනාඩි 5ක් පන්සිල් සමාදන් වෙන්න හිටගෙන ඉන්න බෑද පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāය කඹුරාපක් මනුලෝ ඉපදුනානේ බලං ගේ ඇතුලේ අම්මට වඩා දෙයියෙක් අප්පට වඩා දෙයියෙක් අය කොහින්ද කුඹුරු කොටන තන පාර තනන තන ගිනි අම්මව්වේ මාවරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ දෙවියෝ වැඩ ඉන්නේ බලං කඩ තුරා හැර දැසේ බලන් කඩ තුරා හැර දැසේ කන වෙලා තියෙන ඔය ඇස්සරලා බලන්නලු ඔව් ඇස්සරලා බලන්නලු කවුද දෙවියා කියලා රැකවරණය දෙන්නේ දෙවියා පෝෂණය දෙන්නේ දෙවියා බුද්ධිය ලබා දෙන්නේ දෙවියා මේ සියල්ල ලබා දෙන උත්තමයා ගේ ඇතුලේ අම්මා ගේ ඇතුලේ තාත්තා ඒ වටිනාකමට කෝ ගුණ ඔබ මේ මව්කම දැකලා තියෙනවද නෑ මේ උන්දලා කණ්ඩ දෙනවා 33 කෝටියක් ඉන්නවලු කියා කපුවාගේ අතේ බේස්ලට් පත්තෑයෝ වාගේ චේන් පෙකනියම් පල්ලෙහාට එල්ලෙනවා මුදු ඇඟිලි පහේම කපුවාගේ මේකගේ දෙයියා පුතා බයි 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 පුතා අතට වෙරළු ඇහිඳගෙන ඉනට පලා නෙලාගෙන බරටම දර කඩාගෙන එයි අම්මා විගසකිනේ
භාවනාවක්. අම්මාගේ ඉගැන්වීම භාවනාවක්. මොනවද කියන්නේ? හීන් එක රැහැයියා වාගේ කෑ ගහනකොට එවුන්දාගේ මధుර මේ සොර කාණ්ඩය කොල්ලාව නිමනවා. නිමපු ගමන් කොල්ලාට කියනවා පුතේ අම්මා ගියා දර කඩන්න. එන ගමන් වෙරළු අහුලාගෙන එනවා අතට. පලා නෙලාගෙන එනවා ඉනට. දර තියාගෙන එනවා ඉසට. මේ ඔක්කොම අරගෙන එන්නේ මය පුතාගේ අප්පච්චි අනන්ත හෙළන දහඩියට අම්මාගේ සහාය දෙන්න. මය පුතාට ජීවිතේ දෙන්න. ඒ හින්දා මේ දුක ඉවසපන්. ලැබෙන අඩුපාඩු ඉවසපන්. ඒවා දරාගනින්. දරාගන්න පුරුදු වෙයන්.